දැන් මේ අලි බලන්න යන්න හදන්නේ මේ අලි 4-5 දෙනෙක් ඉන්නවා. ලොකු අලියෙකුත් ඉන්නවා මේ වැඩිය පේන්නේ නැහැ. දැන් ඔය එහාට දුර ඉන්නේ අපි. බලමු පිට තාටික ළඟට යන්න. අපි ටික ටික ළඟට යනවා. මේ ඒකයි මේ කැමරාව පොඩක් හරි මේ වෙන ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. මේ ඒකයි පොඩක් පැහැදිලි නැත්තේ. මොනවා හරි වුණොත් මේ ගහ උඩට නගින්න හිතාගෙන තමයි අපි මේ යන්නේ ළඟට. මේ අපි යන තැනින් එහා පැත්ත සම්පූර්ණ තියෙන මහ කැලේ. ඒ කියන්නේ කවුරුත් යන්නේ නැහැ. මේ හේනක තමයි ඉන්නේ මේ. මේ ලොකු අලියත් එක්ක පොඩි අලි පැටියෙක් ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. පොඩක් බලන්න zoom කරන් පස්සේ. මේ මැරිච්ච ගහක් වගේ පේන්නේ මේ පොඩි අතු කෑල්ලක්. ඒ අතු කෑල්ල කෙලින් තමයි අලියා ඉන්නේ. පොඩක් එහාට ගියා නම් පේනවා. දැන් පේනවා. ළඟට ගිහින් බලමු. දැන් නම් හොඳට පේනවා. ගොඩක් ළඟට යන්න බෑ මෙතන. මේ අර අලියෙක් ඉන්න එකෙක් මේ මරණ එකෙක් මිනිස්සු මරණ එකෙක්. අලි 8ක් විතර ඉන්න ඔක්කොම. පේනවද දන්නේ නැහැ මේ අතරින් විතර අලි 8ක් විතර ඉන්නවා. පොඩි පැටවයි ඔක්කොම එක 8ක් විතර ඉන්නවා. ඉස්සරහින් ඉන්න අලියා අපි දැක්කා. ඌ අපි දැකලා ඉවරලා ඌ එන ඉස්සරහට එනක නැවතිලා ඌ පැත්තට යන්න පටන් ගත්තා. අපේ සද්ද ඇරුණ දැන් කැලේ ඇතුළට යනවා. වීඩියෝ එකේ වම් පැත්තේ කෙළවරේ පේන අලි ටික ඔක්කොම ඇතුළට යනවා. කැලේ ඇතුළට යනවා. මඩ නාලා ගුරුම ගුරු පාට යනවා. මේ උස ගහක් පේන්නේ එතනත් එක අලියෙක් ඉන්නවා. ඌ තනියෙන් ඉන්නේ. ඌ යන්නේ නැහැ තනි අලියෙක්.